ඉල්ල තියෙන හැටි කොහොම මෙන්න තියෙනවා ටනල්ලේ right කොහොමද ටිකක් ඈතට පස්සේ මේ පාලමේ ලස්සන ටනල් එක වහලා තියෙන එතන හරිද ඔක තමයි අපි එහා පැත්තේ ඉන්න වෙලාවෙ යන්න බැරෙනවනේ ඉතින් පාරවල් පාවෙනවා ඇලේලු තියෙන්නේ මේ රේල් පින්නව තව එතනින් පල්ල ඇලේ අපි ඉන්නේ හරියටම ගුහාගොඩ පාර නුවරේ ඉඳලා පේරාදෙනියට දාන්න යන ගුහාගොඩ පාර තමයි කටුගස්තරින් ගුහාගොඩ පාරේ එද්දි තමයි මේ ඔයාලට දකින්න හම්බුනේ පේනවනේ ඉතින් අපිට මේ පාරේ කලින් පෙන්වන්න බැරුව අවස්ථාවක් හම්බුන්නේ නැහැ ඉතින් මේ අනාතරේ ඔයාලට පොඩ්ඩක් පෙන්වනවා right අපි යමු මේ දැක්කලා මේ මගදී ඔයාලට පෙන්වන්නේ අපි එහෙම වීඩියෝ පටන් ගන්න හැටිය. හැබැයි ඉතින් මේ මගදී මේ වගේ දේවල් ඔයාලට පෙන්වන්න හිතනවා. ඉතින් ආයුබෝවන් සුබ දවසක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ බැලුම්ගලට. ඉතින් බැලුම්ගල කඩු ගන්නාවේ. ඉතින් අපි යන්න යන්නේ බලන්න ඔයාලට මේ දුම්රිය පාර එහෙම පෙන්වන්න නායකයෙපේ වගේ. හැබැයි අපිට මේ මෙතෙන් ආවට පස්සේ තව පොඩ්ඩක් දැනගන්න හම්බුණා. ලස්සන අපූර්ව බංගලාවක පන්සලක් තියෙනවා. බැලුම්ගල පන්සල මේ හදලා තියෙන්නේ ඒ දවස්වල සුද්දෙක්ගේ බංගලාවක. හරිද? දැන් පන්සලක්. ඉතින් අපි මේකටත් චුට්ටක් එන්න හිතුණා. මොකද මාදව හිටියා මෙතන. මාදවට පොඩ්ඩක් කතා කරන්න අපු ගාන තමයි මෙතන ආවේ. හෙට්ටිපල සුදන්ත. එහෙමද අපේ? එහෙනම් අපි හොඳට ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි අපිට සැලකුවා. ඉතින් කට්ටිය ගොඩක් ගිහුම් නැති තැනල්ලු. අපි ගිහිල්ලා බලමු. ඉතින් අපිත් එක යන්න ඉන්නවා. මෙන්න කට්ටිය. මගේ නම ජනිත්. ජනිත් මල්ලි ඉන්නවා. අචින්ද මල්ලි ඉන්නවා. ඉතින් ආනන්දයි අපිත් එක්ක ආවා. මාදවත් යනවා අපිත් එක්ක. සම්පත් ඉන්නවා. right අපි ගිහිල්ලා බලමු බැලුම්ගල. ඔන්න ඉතින් අපි යන්නේ බැලුම්ගල බලන්න. පේනවනේ. ඉතින් මේ පේනවනේ. නායනයවත් පෙන්වන්න තමයි ආවේ. ඉතින් අපි බැලුම්ගලත් බලලාම යනවා අපි. කොහොම
බැලුම්ගල අර පැත්තේ තියෙන ද අපිට යන තැනත් මේකේ තියෙන තැන ලස්සන තැනක් අපි දැන් බලන්න. මේ පැත්තේ මේ සෑහෙන දුරක් යනවා පේනවනේ. ඔව්. අර කෑගල් ටවුම අර පේ. අන්න මචං උතුවන් කන්ද තියෙනවා. අන්න උතුවන් කන්ද. හොඳට අරගෙන උතුවන් කන්දට මේ පැත්තෙන් ආයෙ ගිහලා ඔව් අර. කෑලි කෑලි එවිලද? උතුවන් කන්ද වෙනවා. කෑගල්ල ටවුන් මේ වෙනවා. ඒකෝර මේ අර මේ කඩු ගන්නා වංගු ටික. තියෙන රේල් පාර. ඒ මචං අන්න රේල් පාර බින්දි. ලයින් ලොක් කියන්නේ සිංහකට කියන්නේ. අන්න සිංහ. සිංහකට අතනනේ. යන්න ඕනේ මචං බලන්න. එතන තමයි යන් ට්‍රයල් එක. අම්මෝ අන්න කෝවිල කන්ද නායකගේ පේනද ඔයාලට? එතන ඕනේ කුඹුරු සම්පූර්ණයෙන් කුඹුරු ඉවරයිද? ඕකේ නැතුව 25ක් 30ක් විතර නැතුව ගෙවල් 11ක් නෙමෙයි. ගෙවල් 11 නෙමෙයි එන්නට ගානක් ගිහින් ඒ කට්ටියට යන්න කියලා. ගෙදර හිටපු කට්ටිය අර ඉන්නව සාමාන්‍ය. එහෙම කට්ටිය තමයි ගිහින්නේ. පාර ලාවට පාදලා පේනවනේ. ආනන්ද අර කන් බලනකල බතලේකල නේ. අර ලොකු කොටුව බතලේකල සීගිරිය වගේ තියෙන. ඒක තමයි මගේ. ඒක බතලේකල. ඒක බතලේ. වෙනකල අර තියෙන්නේ. කොහොමද? පල්ලෙහා තියෙන රවුම් ගල තොප්පිය වගේ. ඒක නේ මං කියද අර ඈත තියෙන. අර මේ සීගිරිය වගේ. ඒක තියෙන බතලේකල. ඒක බතලේකල. අපි යන් කියන කතාව කරමු බතලේ. ලක්ෂේ කැමරාව දිහා බලන් අයිනට යන්න කිව්වේ නෑ. ඊට පස්සේ අර අතන තමයි උතුවන් ගඳනේ. ඔව්. උතුවන් කන්ද පැත්තේ. බලන්න ආවේ පේනවනේ අර පැත්ත. කෙලින්ම අර පැත්තේ සම්පූර්ණයෙන්ම කෝවිල කන්ද. නාය ගිහලා දින ඉතින් අපි දැන් යනවා රේල් පාර දිගේ තව චුට්ටකින්. එන කාලෙකින් මෙහෙ එන්නේ. එහෙනම් ඔයගේ එන්න ඕනේ නේ. ඉන්න ඕනේ. ඉක්මනට දෙනවා. ඔව්. ඉන්න අයට ගමේ ඉන්න අය ගමේ ඉන්න තැන් වලට යන්නේ. ඉතින් අපි එක්කර යනවාද ගමේ ඉන්න අය. ගම ඇතුළේ පෙන්වන්න අපි එක්කර යන්නේ. මොකද යාළුවා එන්නේ නැහැ මේ පැත්තේ. ඔන්න අපි ආව එක්කර. පේනවනේ මේ තමයි බැලුම්ගල මාතව. හරි. මේ මෙතෙන් ආවට පස්සේ බලමු. මලිස්සුවත් එහෙම. සෝරි මරම එනවනේ. කොහොමද? අර ගැලවුවා කිව්වා අපි තාත්තා. දෙක බැලුම්ගල කිව්වම සමහරලාට ඇති ඔයාලගේ ගෙවල් පැති වල ඇති මා බැලුම්ගල. ඉතින් මොකද ඔත්තු බලපු ගලක් තමයි බැලුම්ගලක් කියන්නේ. ඉතින් මේත් ඇවිල්ලා කඩු ගන්නා උඩ ඔත්තු බලපු ගලක්. ඉතින් ඇත්තටම මෙතෙන් ආවම සෑහෙන ලොකු ඒරියා එකක් පේනවා. ඉතින් කඩු ගන්නාව ආවනැල්ල කෑගල් යන ওই පැත්තටම පේනවා. ඉතින් ඇත්තටම මේක සුවිශේෂී වූ බැලුම්ගලක්. ඉතින් ඔන්න ඉතින් කඩු ගන්නාවේ බැලුම්ගලටත් අපි ආවා. ඔයාලා එක්කරන් ආවා. අපි නායනේවත් පෙන්නන්න. ඉතින් අපි රේල් පාර වලටත් යනවා. ඉතින් පේනවනේ කෝවිල කන්ද. මාදව කියන්නේ කවුද? මෙන්න මේක තියෙනවා. ගෝල්ඩ් ප්ලේ බටන් එක. දන්නවනේ ඉතින් දැන් කවුද කියලා? හරිද? මෙන්න මේ එඩිට් රූම් එක. ඉතින් ඇත්තටම මේ මාදවට පට්ට කරදරයක් වුණා මේ ගංගා වතුර හානි නැතන නායනේ වයි. මොකද මේ පිටිපස්සේ සම්පූර්ණයෙන්ම නාය ගිහිල්ලා තියෙන හැර මම ඔයාලට පෙන්නන්න ඒක. ඉතින් අපි චුටක් එළියට ගිහිල්ලා පෙන්නලා එන්න. මොකද යාට පොඩි කරදර ටිකක් ආවා. මෙන්න මෙතන පිළවෙන නාලිකාවේ එඩිටිං සහ සියල්ල වෙන්නේ මෙතන. ඉතින් මේ පේනවනේ. මේ දැන් නම් සුද්ධ කරලා. ඉතින් මේ පස් ඔක්කොම ඇවිල්ලා මේ කන්ද ඔක්කොම ඇවිල්ලා දැන් නම් සුද්ධ කරලා තියෙනවා. අර පැත්තේ. මේ ගහ තිබ්බ ගෙදර උඩ. ඒ පාර ජීවිතේ නැරෙන පාරක් නෙමෙයි. ඔයාලට පේන්නේ කඩු ගන්නවා රේල් ස්ටේෂන් එක. ඉතින් මේ ට්‍රේන් යන්න පුළුවන් විදිහට කොහොමද කියන්න වන්ද ගන්න තමයි. අන්තිමට ආපු කෝච්චිය. මේ නුවරටනේ. ගන්න නුවරට අන්තිමට ආපු කෝච්චිය තමයි මේ දැන් තියෙන්නේ. දැන් සෑහෙන දවසක් මෙහෙම ඉතින්. තේනවා. මේ
පැත්තට එනකොට නාය ගිහිල්ලා. ඉතින් තාම ට්‍රේන් එක මෙතන. තේරෙනවනේ. ඉතින් බලන මාර්ගය ඊට පස්සේ වෙරළුගොල්ල මාර්ගයෙන් යන්නේ ඇවිල්ලා ඉන්නේ වෙරළුගොල්ලට. මෙන්න මේ ගිහිල්ලා තියෙන රේල් පාර. ඉතින් මේ පැත්තෙන් බලාගත්තේ ආවෝ මේකේතර තමයි දුවලා ඉන්නේ. ගිහිල්ලා තියෙන හැටි කොහොමද? මේකේතර එහා පැත්තට යන ආයෙ. ඒක දුව ගියාර. ත්‍රිවිලන් නැතිනේ බයිස්. හා? ත්‍රිවිලන් නැතිනේ. ඉතින් රේල් පාර තියෙන්නේ තනි කර එල්ලිලා තියෙන නිකන් පාලමක් කියලා තියෙන්නේ. කිලෝමීටරයකට උඩින් දැන් ඇවිල්ලා තින්න ආයෙ. මෙහෙටනේ. ඔය තියෙන්නේ. ඒකල ඇවිල්ලා මෙහෙන් තමයි ගිහිල්ලා දෙන්නේ. මෙතනයි ආන් අර පැත්තෙත් තියෙනවද දන්නේ අතනවත් තියෙනවා. කිලෝමීටරයක් උඩින් ඇවිල්ලා. සෑහෙන කිලෝමීටරයක් කියලානේ. බලන්න ගෑලා තියෙන ඉතින්. අර මේ පැත්තෙන් ආපු එක මේ ඔක්කොම අර පැත්තෙම ගිලා ගහලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම අරෙන් තමයි කඩන් ගිහිල්ලා තියෙන්නේ. කමාරයි. බලමු එතන මම ඔයාලට පෙන්නන්න. ඉතින් මෙන්න එනවා ට්‍රේන් එක. දැක්කනේ. මේ අපිට බලන්න යන්න බෑ. ඉතින් එහා පැත්තට. නේ. ඔතනින් එහාට. දැක්ක. අර එහෙත් එක්ක ගිහිල්ලා තියෙන්නේ. මේ ඔක්කොම මෙතනින් හාරගෙන කඩන් ගිහිල්ලා තියෙන්නේ. පේනවනේ. ගිහිල්ලා තියෙන හැටි. ඉතින් බලමු තව ඉස්සරහට මොකද වෙලා තියෙන්නේ කියලා. ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඉතින් අපේ රටට මේක හදනවා කියන්නේ ඉතින් සෑහෙන මුදලක් යන වැඩක්. ඉතින් කොහොම හරි වැඩේ කරලා අර අතනද අරක මොකද්ද තියෙන අර බින්ගේ වැහිලා තියෙන පස්කන්දක් ඒක. අර බින්ගේද උතන තිබ්බේ? ඔව්නේ අපි අර එදා යද්දි ගත්තේ. එයාගේ වොයිස් කට් එක තියෙනවා මගේ මේකේ. දැන් මේක ඔක්කොම වැහිලා තියෙන්නේ. නෑ පොඩ්ඩක් උඩට ගියාම පේනවා ඇතුළ කට පේනවා. ඉතින් උඩට නගින්නකො. ඉතින් අපිට කට බලන්න යන්න දෙන්නේ උඩින් වතුරන ඕවෝස් ගාලා. කොහොම කට බලන්න. මේ බලපන් දැන් මේ රේල් පාරක් තිබ්බල හිතන්න පුළුවන්. හිතන්න බෑ. මේ දාම රේල් පාර. මේ අතනින් අර රේල් පාර අතනින් ඉහින් හාට රේල් පාර. අනිකට පස්සේ මේ මේකෙන් තමයි අර ආට් තුනට යන්නේ. ආශ් පහනේ. අංජි කියන්නේ ඒකනේ. අංජි කියන්නේ පහ. පහක් තිබිලා. මේ උඩට ගිහිල්ලා බලමු මේ ටනල් එක චුට්ටක් පේනවලු. අම්මෝ පේනවනේ. ඇවිල්ලා තියෙන විදිහ. මෙන්න තියෙනවා ටනල් එක. right. Ja. Mutta siri. මට සීන් එක තමයි අවුල. මට දෙනවා නේ. එන්න බැරිද? ගියොත්. එතනින් පල්ලෙට යන්න එපා. මල. මේ කල්ලා යනවද මයන්? එතන මඩ සම්පූර්ණනේ. බයින්ඩ් වෙරේ. මේ කල්ලා යනවා. යනවා බා. යනවා නේ. අත දෙන් තනියර වුණානේ. දෙන්න බෑ. බලමු ඔතෙන්ට වගේ පොඩ්ඩක් රින් ගන්න. මෙහාට. මේ ගල්ලන් බලන්න. කල්ලිස්සනවා. අඩිය දෙන්න නෑ නෑ යන්නද? මඩ ඉරෙනවා.
පස්සේ පේන්නේ යන්න. ඉතින් ඔයාලට පෙන්නන්න මේ බින්ගෙන් කලින් ට්‍රේන් එකක් යද්දී අපි ගත්තා වීඩියෝස් ටික. ඉතින් ඔන්න අපි ආවා ඔයාලට පෙන්නන්න මේ බින්ගේ. පේනවනේ ඉස්සර මෙතනින් තමයි මේ ඉස්සර ඉතින් මේකෙන් ට්‍රේන් එක කොච්චර යන්නේ නැද්ද? ඉතින් අර ට්‍රේන් එක නවත්තලා තියෙනවා දැක්කනේ ඔයාලා. ඔන්න ඉතින් මේ අපි දැන් 9A ටනල් එක මේක 9A ටනල් එකනේ මේක ඇතුළේ ඉස්සර ඉතින් පාරෙන් මේ පැත්තෙන් පාරේ තමයි ගිහිල්ලා තියෙන්නේ ට්‍රේන්. ඉතින් පසු කාලීනව මේ පස් වැටෙනවත් එක්ක කඩංගියත් එක්ක මේක ටනල් එක ඇතුළෙන් හැදුවා කියලා තමයි කියන්නේ මේ බින්ගේ ඇතුළෙන් ට්‍රේන් එක යන්නේ. ඉතින් කොහොම හරි මේ වෙනකොට ඒ 9A ටනල් එක සම්පූර්ණයෙන් වැහිලා. ඉතින් කොහොම හරි අපිට පුළුවන් වුණොත් අපි එහා පැත්තෙන් හරි ඇවිල්ලා පෙන්නන්න. මේ ඉස්සර ටනල් එකට මෙහා පැත්තෙන් තමයි ගිහිල්ලා තිබ්බ රේල් පාර. ඉතින් මේ රේල් පාර පරණ රේල් පීලි රතන එහෙම ගහලා තියෙන රේල් පීලි බොයි වතුර යන්න හදලා තියෙන. යටි මෙතන බොක්කක් තියෙන්නේ. මෙන්න මේ හරියෙන් එන වතුර පාර යන. හරිද? මේකේ පහක් තියෙනවා දෙකක් නැහිලා තියෙන්නේ. ආරුක්කු පහේ පාලන දැනට තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. මේ පස්ස ඇවිල්ලා නැතන කොහොමද මේ නයින් නාච්චලට සමාන පාලන. ඉතින් ඔය වගේ කොහොමද ලස්සන ඒවල කොහොමද ටිකක් ඈතරාට පස්සේ මේ පාලමේ ලස්සන ඔතන තියෙන දෙකේ කියන්නේ අංජිකම් පහයිනේ. මෙතන තියෙන දැනට පේන තුනයි. මෙන්න මේ ගහට ඇහිලා එකක් තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. හැබැයි ඒක මෙච්චර ලොකු නැහැ පොඩියට. මෙන්න මේ වගේ පොඩි ආච් දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න වගේ තමයි. මෙතනින් තමයි නායයන් පටන් ගෙන තින්නේ. අර පල්ලා ලොකුම නායයන් පාලකඩුව. පාලකඩුව ගන්නාවේ අර ගියා හදයක් මෙයට උනේ. මෙතනින් තමයි ja අපි යමු. ඔයද රින්ගන්නේ ඒකේ ඔයා පිටපස්සෙන් එනවා. හරි අපි යන ආනන්දේ ඉන්නවා. තාව සම්පත් ආනන්දයගෙමුත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න වීඩියෝස් එක. මාදව තමයි අපිට ගයිඩ් කරන්න කඩු ගන්නවා ඉතින්.
නිලමේ නාලිකාවේ අධිපතිතුමා ඉන්න අපිත් එක්ක. ඉතින් අර ගෙදරින් අපි කාලෙමයි. මොනද අපි ටනල් එකේ පිටින් ආවා මේ පැත්තට. අපි යමු බලන්න මේ මෙන්න මේ වගේ තිබුණා ටනල් එකක් තමයි එහා පැත්තෙත් තියෙන්නේ. ඉතින් එහා පැත්තෙන් එන්න තිබුණා මේ විදිහටම. හැබැයි දැන් වෙහිලා. ඒක කවදාදයිද කියන එක කියන්න අමාරුයි. කොහොම වුණත් පේනවා. වතුරවා මේ කළු තෙල් නේද වැටලා තියෙන්නේ? ඒක කලාව දිහා නැති නෑ වේනම් මම ඉන්ජින් වලනේ වතුරක් ආය වෙట్లా දෙවෙන්නේ නේ අවුරුදු 100ක තෙල් නැත්තේ ලිස්සනවනේ. මේ කොන්ක්‍රීට් දාලා මේවා හදලා තියෙන්නේ ආච්චි ඔයනේ. කොන්ක්‍රීට් දාලා මේක නවත්තලා මේ පස් කැට්ටේ ගහන්නේ. ඒක තමයි ආච්චි එක ගහලා. ආච්චි එක ගහලා තියෙන පස් මේක හදාගෙන මේ කොන්ක්‍රීට් එක ඔව්. අර එහා පැත්තෙන් ආවේ ටනල් එකේ. ඉතින් ඒ ටනල් එකේ වැහුණු දොරටුව නැත්නම් මේ වෙහිලා තිබ්බ තැන නයි ගිහිල්ලා. ඉතින් අපිට ඈතින් පේන ඔන්න ලයිට් එකක් වගේ. නේ වතුර. ඔව්. මේ යන ගමන් එතකොට දාලා නේද? ට්‍රේන් එක. එතකොට දාපුවා හොදන් ඇවිල්ලා. යන ගමන් ඉතින් විසි කරන් යනවා. පරිසරයට පුළුවන් විදිහට යාලා එකතු කරලා දෙනවා කුණු ටික ඔන්න. එකම තැනකට පේනවනේ. කුණු දාන්නේ වා. මේ තමයි මේ මිනිස්සු ටයිම් වෙන්න හදන දිනේ. මේ එද්දිද? කෝච්චියේදී. ඇතුලේ එද්දිනේ. එතකොට ඊට. කෝච්චියේකට අයින් වෙන්නේ. ඒ වගේ හදලා තියෙනවා නේ කෑලි කොටස්. දැන් මෙතන මෙහෙම අපිට බලුවොත් ඒක පේනවා ඩෙප්ත් එක. මෙන්න මෙහෙම මේ. ඔව්. දැක්කනේ. ඒ වගේ තැන්වල ඉඩ තියෙනවා. ඊට පස්සේ ඉතින් සම්පූර්ණයෙන්ම ටනල් එක වහලා තියෙන එතන. හරිද? ඔක තමයි අපි එහා පැත්තේ ඉන්න බැලුවේ. යන්න බැරෙනවනේ. සම්පූර්ණ ඉරනවා. මේ කලින් ඉරිලා ගිහිල්ලා දෙනවා. කට්ටිය ඉරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔන්න තෙන්ද අපි ආවා යටි. ඉතින් අපි උඩිමුත් ආවිල්ල ඔයාලට පෙන්නනවා. නේද ආපහු යනවා. මෙතනින් අපිට ගොඩ වෙන්න තිබ්බා. මේකේ බෑ. මේකේ මඩ රොණ වැඩි. ඊට ඉතින් අපි යමු ආපහු. ඔන්න 9A ටනල් එක ඇතුලේ. හරිද? ඉතින් 9A ටනල් එක ඇතුලට අපි ආවා. දැන් ඉතින් ආපහු අපි හිමීට යනවා. පට්ටම කරුවලයි. ඔන්න ඉතින් රේල් පාර දැන් ඉතින් මලකට කාගෙන ඉන්නේ. ඒක පේනවා. දැන් තනිකර කහ පාට වෙලා රේල් පාර. ආරුක්කු පහ පාලමත් පෙන්නලා අන්න A9 ටනල් එකත් පෙන්නලා අපි දැන් යන්න ලෑස්ති. දැන් යන්නේ බලන රේල්වේ ස්ටේෂන් එක නැත්නම් මේ රේල් පාරට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. බලන රේල් පාර. ඒ යටින් වරනේ. යටින් වරනේ. මේ තියෙන බලන රේල්වේ ස්ටේෂන් එක. ඒකට පේනවා ඒක ලොකු ආයක් එතන තියෙනවා. හරි හිමේ කරලා හදලා ඉතින් හරි අපුල් ලස්සන රේල්වේ ස්ටේෂන් එක. ඉතින් දොම්බේ ස්ථානාධිපති කාර්යාලය. කවුරු රතන කවුද එක්කලා සිට්ටුලගේ රීජර් එක. ඔව් ඒ වරකපනේ කියලා. වරකපනේ. ඉතින්
රූම් එක ඉතින් එයාගේ අගේ තමයි ඉත අස්සත් හම්බුනේ ලස්සනට මල් තියලා කුණු බාස්කට් තියලා හරි අපූර්වට තියාගෙන ඉන්නවා. හැබැයි ඉතින් මේවට අපි සමහර අය දානවාද කියන එක නම් දන්නේ. ඒත් රේල්වේ ස්ටේෂන් එක ලස්සනට තියෙනවා. මේ මාරම ලස්සනට. ඉතින් මොකද අන්න වියර් ටින්නේ පේනවා. ඉතින් මෙන්න මේ කුණු දාන්න තියලා තියෙනවා ලස්සනට. හැබැයි මේවට කුණු දාන්නේ නැහැ. අපේ කට්ටිය. මේ අපිවත් දාන්න වෙන්නේ. මේක අරහෙන් අරගෙන නෑ ඉතින් මේවා තිබ්බට මේ සමහර දාන්නේ නැහැ ඉතින්. අර මේකට දාන්න පුළුවන් එකනේ. කොච්චර ලස්සනට තියනවද නේද? බලන්න ඔබ බීමට කරාමයක් වෙනම වෙන් කරලා ඊට පස්සේ ලස්සනට මල් තියලා හදලා මෙහෙම අපූර්වවට තියෙනකොට ඉතින් අපේ යුතුයකමක් තියෙනවා අපිත් ඒක ලස්සනට තියාගන්න. ඉතින් සමහර අයට නම් කිව්වට වැඩක් නැහැ නේ. ඉතින් මේ බලන්නකෝ මේ ඇවිල්ලා තියෙන ඉතින් මේ ඔක්කොම දැන් රේල් පීලි ටික ඔක්කොම මලකට කාලා. ඔව් මං ගියා. පයින් ආයේ කඩවන්නේ නේද? පයින් ආයේ. මේක තමයි බලන්න. ඔව් මං අඟුරුවන්ද දැක්කනේ නේ. පා කියන වැඩක් නැහැ. මන්න මගේ ජීවිතේට මෙච්චර ගියා දැකලා. ඉතින් අපි යනකොට අතනදිත් හම්බුණා අපිට. ඔව් හම්බුණා. ටනල් එක ගාවට. ඔව් ඔව්. මගේ ජීවිතේට මේ වගේ නම් ගිහිල්ලා මේ රේල් පාරේ ගිහිල්ලා දැකලාම නැහැ. ඒ කියන්නේ කම්බි කැඩලා ගිහිල්ලා කියන්නේ. ඒ කොච්චර ලොකු වතුර පාරක් ඉන්න එපාද? එහෙනම් වගේ අම්මේ. අපි මේ ටික මෙතන ටිකද තව එහාට යනවා. තව එහා තනත් එහා තියෙනවා. අපි එන හොඳ කම්බි කැඩලා ගිහිල්ලා තියෙනවා. ඔව් ඒක තමයි. අපි එන ගිහිල්ලා බලන්න. යායාගේ මං ගත්ත ටයර්. අපි බස්සේ මෙතනින් ගියා. ඉතින් බස්සේ. ඔව් ඔතනින්. ඉතින් අර මාරේ හියතරින් බයි. මාළේ මෙතන. කොතනද බයින්නේ? ඔහෙන්ද බයින්නේ? ඔව්. අපි මෙතනින් පොඩ්ඩක් බලලා එන්න. ඔතනට ගියන්න. පුළුවන්. මේකද ගියා තහ හැකිද? මම ගියාද? අද අර ටිකේ ගියා. කොහෙද ගියද? ඒ ටිකේ පුළුවන් මෙතනද? ඒකේ බයයි. ඔය සපත්තුවේ විතරක් තියෙන්නේ. කැඩුණොත් ඉවරයි. ඔව්. ඔව්නේ. ඔව් මං ගියා ඒකත් මම වීඩියෝ කරලා දැම්මා. ඔකට ගිහිල්ලා මොනවා අර සිග්නල් වලින් ඇදුනලු ඊට පස්සේ පෙරේතද පළමුදද ඇවිල්ලා මේක ගැලෙව්වලු CG එකෙන් CG මේ ගලවලා මේවා මේ බඩ එයාලා ගලවලා අයින් කළා නේ අර සිග්නල් වලට මේක දෙන්නේ ඔව් සිග්නල් වලට යන්නේ ඒක දැන් මේක පාත් වෙන්න මේවා ඇදෙනවා සිග්නල් ඇදිලා තියෙන කොයි වෙලේ හරි එතකොට කෙලින්ම ඇදෙනවා සිග්නල් එක සිග්නල් මෙහෙ සවුත් වෙනවලු ඔව් මෙතන අර කැබින් එකේ තියෙන කේබල් ටික එහෙම ඔක්කොම සවුත් වෙනවා මේක ඇදිලාම තියෙනවා මේකින්ද ඔය ගලවලා තියෙන්නේ පිස්සු ඇදෙනවනේ එතන අර යන්න පුළුවන් යන්න බයයි කොන්ක්‍රීට් එක වැටේද ගලව ඉතින් පාරවල් පාවෙනවා ඉතින් ඔන්න අපි බලන දුම්රිය පාරේ ඉඳලා පුංචිද වෙන්න ඔකද කියන්න නෑ දැක්කේනවා ඉතින් ඔන්න මේ රේල් පාර යට තමයි ඉන්නේ අපි පේනවනේ ඉන්නේ රේල් පාරක් තියෙන මගේ ඔළුවට උඩින් හරිද ඉතින් රේල් පාරවල් දෙකක් කොහොමද බලන ස්ටේෂන් එක තියෙන රේල් පාර දැන් මෙහි යන මේ පැත්තට මැරෙන්නේ නැහැ ඒකට වෙනුනේ ජනාධිපති ආවස්සේ දේශපාලන කතා කරලා තියෙනවා ගොඩක් හදලා තිබ්බා ජනාධිපතිතුමා කන්දනවා දෙනවා කියලා දැන් කීයේ කියලා අපිට යන්නේ ඉන්දියා දාන කිව්වා ආයි ගොඩක් හදලා තියෙනවා වෙන පාර දාමතුරුන්නේ අපි කියන්නේ අම්මෝ පැටලුණා
ඇස්ති තව පොඩි තැනක් තියෙනවා. අඟුරු කොහෙද අපි යන්න යන්නේද? මෙතන අඟුරුවංග කියලා තියෙනවා. අඟුරුවංග. අඟුරුවංග. ඔව්. එතෙන්දනේ. ඔව්. අඟුරුවංග කියලා තියෙනවලු. ඉතින් අඟුරුවංගට තමයි අපි දැන් යන්න ලෑස්ති හරිද? ඉතින් ඔන්න බලන ස්ටේෂන් එක ගාවම දැක්කන වෙලා තියෙන දේ. ඉතින් මෙතනින් තමයි මේ මේක චේන්ජ් කරන්නේ. පාර චේන්ජ් කරන්න එතන. ඔව්. මේකනේ. ආතන මට්ට මේක සිග්නල් කියන්නේ. තැනක් තමයි මෙන්න මෙතන. සිග්නල් නෙවෙයි මෙතන රේල් පාර දෙක. පාර චේන්ජ් කරනවා. පාර චේන්ජ් කරන්නේ. මාරම ෂාප් තැනක්. මේ කියන්නේ දෙල්ලක් කපන්න පුළුවන් ඕනේ. ඔව් නේ. ඇත්තටම මේ බේස් එකක් මචං ඕක නෙමෙයි ඔය කැල්ල තියෙන්නේ. මේ තහඩුවනේ. බේස් එක වගේ. මේ හතර නම්බර් එක දැම්මම නේ. ඉතින් අපි අර ඔයාලට පෙන්න්නේ ස්ටේෂන් එක ගාව ඉඳලා මීටර් 200ක් විතර එද්දි තිබුණ තැනනේ. එතන ඉඳලා තවත් මීටර් 200 300ක් විතර එද්දි ආයෙත් පාරට වෙලා තියෙන දේ වෙනවද ඔයාලා? ඉතින් මේ ඒක හිතා ගන්න වේදී මේ අපි යම් බලමු ඉස්සරහටම ගිහලා. ඉතින් මෙතන අඟුරුවංග කියලා කියනවලු. මොකද හේතුව මෙතන ගල් අඟුරු පුරවලාලු මේ හරිය සම්පූර්ණයෙන්ම පාර හදලා තියෙනවා. මේ ටිකම. ඉතින් ඒකින්ද අඟුරුවා අංග කියලා හරියට මේ හරියට කියන්නේ අඟුරු අංග කියලා. ඉතින් මෙතනත් ගිහිල්ලා නායි. මෙන්න. එනවා. අර පැත්තට ගිහිල්ලා තියෙන ඉතින් ඔක්කොම. ඉතින් අද දවසේ ගොඩක් වෙලාවට වෙන්නේ කඩු ගන්නවා තියෙනවා. කඩු ගන්නවා රේල් පාරවල් වලට වෙලා තියෙන දේවල් තමයි ඔයාලට අද දවසේ ඔක්කොම දෙන්නේ. ඉතින් ඔය වගේ තමයි. අපි වීඩියෝ දැම්මනේ. මේ හරිද? මෙතන ඉන්ටර්විව් පටන් ගන්න. මේ මම මේක දෙන්නම් අපිට. එතනනේ. මගේ හෙල්මට් එක නෙමෙයි තියෙන්නේ. ඔබ යන්න ඔක දිය. යන්න පුළුවන්. බලන්න යන්න. කට්ලොක් දිනවා. ඔතන ඉන්න මොන්නේද? යන්නේ මේ ඔක්කොම මේ බැහැලා තියෙන මේ කඩන් නේ ඔක්කොම. අනේ අර කැතනක දැක්කද මම මේ දේශපාලන නෙමෙයි ඈ. මේ ගෙනන්න ඩක්කු ඇල්ලත් එකම ගිහිල්ලා තියෙන මේකට තල්ලු වෙලා තියෙන්නේ. පාර තිබ්බ මෙහෙද? ඔව් පාර මෙච්චර උස්සලානේ තිබ්බේ. මේක බැහැලා පාරේ යටින් ගිහිල්ලා. පාර බහැලා තියෙන්නේ. බහලා තියෙන්නේ. මේ යන්න ගියාම නැහැලි. නැවත ස්ටාර්ට් කරන්න තමයි ළඟ පිටත් කියන්නේ. මේක පැද්දනවා නේ? ඔව් මේක තමයි. ඒ අර සපත්තු එකේ විතරයි තියෙන්නේ. ඔව්. අස්සේ ෆෝන් එකේ data තියෙනවා. ෆෝන් එකේ data තියෙනවා. ඔය සිලක්කම ෆෝන් එක ඇදගෙන යනවා. ටක් ගාලා අත ගත්තා. මම මේක වෙන්නන්න ගියේ ඇදගෙන යamak තියනවා කියලා. හරි ගියේ නෑ යා ලස්සනට අත ගත්තා. ආවල මම මෙයාගේ අතින් අල්ලගෙන ආවේ අර ටික. මත් බැලුවා ලක්ෂිත මල්ලේ හරවයි කමරාගේ හොදට මේ මහක මොරගොල්ලට මේ මොරගොල්ල මහකන් තමයි. අර අලගල්ල තියෙන්නේ. ඔව් අලගල් අරගෙන නැගිනයි වගේ මේ ඇද වෙලා තියෙන හැටිනේ. ආයි ගිහිල්ලා. ගිහිල්ලා නේ නැතක් කිය. ඔතනින් හොදා ගියෝ. ගියේ මෙහෙම ගියේ. එදා අපි දෙන්නේදී මෙතන කැලේ නේද? කැලේ අතුවස්සෙන් පැන. අර බදුල්ලේ වණ්ඩර්ලා ඇන්ටි කෙනෙක් කතා කරනවා. ඕම් මම දැක්ක කැලේ ඇස්සේ රිංගගෙන යනවා කියලා කිව්වා. එච්චරයිනේ. ඔව් මේ බලන්න මෙහෙම වෙලා තියෙන්නේ. ඒකනේ. ආවෝ තමයි. කියන්නේ නෙමෙයි. අද නම් ඉතින් මේ ඔක්කොම පුරවන්න බෑ. මෙයා මේකද දෙක කතා කරා. ආ මෙහෙද? සද්ද ඇහෙනවා මොනව කරන්නද කියලා. මේ වීඩියෝ දැම්මයි. හෙලෝ. ඔව්. කාටද කතා කරන්න ඕනේ? මේක YouTube channel එක නම්බර එකක්. අද ක්ලාස් තියෙනවා. තියෙන දින 8 දෙන්න කියමු.
ලක්ෂිත වීලෝ මේ? එනවා නේද? ඔව් නෙමෙයි. අස්සේ තියෙන අනිත් පැත්ත. නෙමෙයි අතල්ලා දාපු රෙල් පාර මේක අපි ගන්න මේ මේ එදා මෙතන පත කැලේ කැලයක් ඕ අපි රිංගලා ගියේ ඒ කියන්නේ අර උණින් ආපුවානේ. ඔව් පාට දෙකට ගිහිල්ලා ඒක නෙමෙයි. මෙතන. මේකද කට්ටිය තමයි ආයි කතා කරන්නේ. මේකද? මෙහෙද අපි එක ගැහුවාට පස්සේද මෙයා ගැහුවේ හා පස්සේ. මේ මෙතන මේ කඩන් ගිහිල්ලා තියෙන. ඇලේලු තියෙන්නේ මේ රේල් පින්නව තව. අපි ඔය උතනින් පල්ල ඇලේ ගියේ හරි. රේල් පාර මෙතනින් යන්න තියෙන්නේ. පල්ලෙහාට. මේ පැත්තේ මේ හරියන ආපු එක නේද? මේ හැරේ ඉන්නේ තවත් උඩ තිබිලා තියෙනවා ඇදලා තියෙනවා ඔව් නේ. කොහොමද සිල්පරකට ගලන් ගරේ යන්නේ අර. අතනින් ඉඳලා ආතන තමයි කාතන ඉඳලා කෙලින් දිගට. ඔයක කෙලින්ම පාර ඔව්. අතන බින්ගේ තියෙන්නේ ඔය ලොකු බින්ගි අපි ඒක පොඩ බලමු. නේ? යා. ඉතින් දෙක්කනේ කොහොමද කියලා. සුපිරිම විදියට ගිහිල්ලා ඔක්කොම රේල් වීල් ගන්නද යන්නේ. එම්බරිලා තියෙන්නේ ඔක්කොම. ඉතින් තව තියෙන හැපති බින්ගේ අපි ඒ බින්ගේ මොකක්ද මහත? ඕක මහ බින්ගි කියලා තමයි කියන්නේ මහ බින්ගේ නේ. ඔව් ඉතින් බලන ස්ටේෂන් එකේ ඉඳලා මේ අපි ඕක ලංකාවේ හතරවෙනි වගේ දිග බින්ගි ලංකාවේ හතරවෙනි දිගම. ඔව් හතර වගේ තුන්වෙනි එක ඉහළ කොට එක මේක හතර වගේ තුන්වෙනි එක ඉහළ කොටේ නේ. පොට්ටේ කියන්නේ අර මීයන් ඇල්ල තියෙන ඔව් මියන් නැල්ල තියෙන එක තමයි. ඔව් තුන්වෙනියට දිගම බින්ගේ මියන් නැල්ල. ඉතින් හතරවෙනියට දිගම බින්ගේ තමයි දැන් බලන්න අපි ලෑස්ති. ඒක බලන්න ඉඳලා අපි නුවර පැත්තට නෙමෙයි කොළඹ පැත්තට. නුවර පැත්ත නුවර පැත්තනේ. ඉහළ පොට්ටේ පැත්ත බලන ඉඳලා කඩු ගන්නවා පැත්ත තමයි දැන් යන්නේ. බලන ස්ටේෂන් එකේ ඉඳලා. මෙතන තියෙන තනිකර යකඩ සිල්පරනේ. ඈ? මේ යකඩයිලි. ඉස්සෙල්ලාම තිබ්බේ ඔව් ඒ පරණ එන්නේ යකඩ කන්නන් තියෙන. බලපන් මේවා දීලා තියලා හිතලා ඇත්තටම අවුරුදු 20ක් කරේ ඈ? ඔව් ඩායක දැන් අපි දන්න තරම මේ කාලේ වල තියෙනවා නේද ඕනේ. මේ මෙහින් එළලා කොහෙට යන්නේ මේකනේ. දාලා නැති අපේ අර උඩ කන්දවත් තමයි හිතාගන්න මේ කොහෙද නැති ඇති අද නම් ලින්ක් කියනවා ඒක. යන් දිකන් දෙපා දුරදී ඔව් දුරයි හිම දුරයි මට මතකයි බලන බහුවනත් එක්ක ඕනේ මේක හිතන්න එපා කියන්නේ මැදින් ඇවිල්ලා දන්නේ. නැතු ඇතිනේ. අනි ගල ඔන්න ඉතින් අපි ආවා මහ බින්ගියට. හරිද? මේ මහ බින්ගේ ඉන්න වඩා මේ යා අපි දැන් මහ බින්ගේ ඇතුළට තමයි යන්නේ. ඔව් ඒක නේ පොල්කට දිගාරිනවා අර මොකක් හරි කෙමිකල් සෙන්ටර් මොකක් හරි දාලා ඒක සිස්ටම් එක දාන්න පොල්කට දිගාරනවා ලෑල්ල තාම මේ උඩින් වතුර වැටෙනවා. මේකේ කොහොමද වතුර තියෙන්නේ ඒ වුණාට හෙන ඩේන්ජර් නේද? මේක පරිගා තියෙනවා තිබ්බට ඇතුළේ අඟුවක් තියෙනවා ඊට ඇතුළේ නේ? අපිට දැන් කොහොමද අර හොයන්න බෑ මේ වෙලාවට. වීඩියෝ ලින්ක් එක දාන්න මේකේ නම දෙන්න සත්තු මේ බෝත දැන් යමාගේ කියන්නේ යන්නේ ඔව් අස්පොත කොච්චර ගියත් ඉතින් ඔහොම තමයි. මේ ඉනි නෝ පවර් එක කියලා ඉතින් මෙන්න අපි ආවා මේ ස්ටේෂන් එකට බලන්න. හරි මෙතන අපි ඉඳගෙන ආනන්දය ගෙනලා තියෙන පාන්
අපි බලන්න ස්ටේෂන් එකේ ඉඳලා පාන් කෑල්ල කාලේ යන්න ලැස්. මෙතන නේ. ना डायलॉग दे अच्छा नहीं ඉතින් හලෝ. කට්ටිය පාන් කනවා. රෑ 7යි. කටහඬක් දියක් ගියපන්. ගම්බිස්සේ කනගාව ඉහෙන් අදින්න බෑ. 7යි වෙලානේ. අපි බලන සුම් දස්තානේ. ආනන්දය තමයි පාන් වලට සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නේ. බොහොම ස්තුතියි ආනන්දය. ජය වේවා. පාන් නම් ආනන්ද. පාන් ආනන්ද පාන්. ආනන්ද නම් පාන්. මෙයාගේ බයික් එකට सीधे वीलॉग අඩි රෝදේ උඩ ගියාම කොතනද නෑ. ඔව් මං හිතුවා කෙලිය තමයි අනිත් පැත්තට ඉතින් ඔන්න මේ අපි කඩුගන්නාව බලන ඒ කියන ওই පැතිවල ලස්සන තැන්වල අපි බැලුම්ගල ගියා. ඉතින් ඔය වගේ තැන්වලට ගිහිල්ලා ඔයාලට මේ ව්‍යසනයෙන් හානි වුණ රේල් පාරවල් ටික පෙන්වනවා. ඉතින් කඩුගන්නාව බලන මේ පැත්තේ ගොඩක් හානි වෙලා තිබුණා. ඉතින් ඒක නිසාම අපි මේ ප්‍රදේශය තෝරගෙන ආවා ඔයාලට පෙන්වන්න. ඉතින් අද මේ ගමනට කොළඹ ඉඳලා බත්තරමුල්ල ඉඳලා අපේ සම්පත් මල්ලි ඔන්න සම්පත් මල්ලිගෙත් travel with සම්පත් YouTube channel එකත් බලන්න පුළුවන්. ඉතින් එයාගෙත් වෙනම තියෙනවා මේ පැත්තේ බලනයි කඩුගන්නාවයි. ඉතින් ටනල් A9 ටනල් එක ඉතින් ඒ වගේම මේක කලින් ඇවිල්ලා වීඩියෝ කරපු අපේ ආනන්ද අයියා වයස ඉලක්කම පමණයි. යස්. ආනන්ද රොද්රිගෝ. ඉතින් travel ආනන්ද රොද්රිගෝ. ඉන්නවා. ඉතින් ඔන්න ඉතින් ආනන්ද අයියාගේ වීඩියෝස් උත් බලන්න පුළුවන්. travel ආනන්ද රොද්රිගෝ. ඉතින් මාදවලයි ගෙදර අද දවල්ට කෑම එහෙම කාලා අපි ආයෙත් මාදවල ගෙදරට ආවා. නිලමනාලිකාවේ ආදරණීය සහෝදරයා මාදව මේ ඉන්නේ අධිපතිතුමා. ඉතින් මාදවත් අපිත් එක්ක ගියා. ඉතින් ඔන්න මාදව තමයි මම හිතන්නේ පළවෙනිම කරේ නේ. මේ පැත්තේ කඩුගන්නාව බලන්න. මාදව නිලම channel එක තමයි ඉස්සරම කරේ. ඊට පස්සේ ආනන්දය කරලා තිබ්බා. ඉතින් ඔන්න අපිත් කරා. අපේ වීඩියෝස් උත් බලන්න. ඉතින් එහෙනම් අද වීඩියෝෙන් සමගන්න මතක් කරනවා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් යටින් තියෙනවා subscribe button එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් බලාගෙන හිටව ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. ගිහින් එන්න.